එක්තරා කැලෑවක රතු පැහැති නරියෙක් ජීවත් වුණා. ඇත්තම කිව්වොත් එයා හරි කපටි නරියෙක්. දවසක් ගමේ ජීවත් වුණ කුකුල් හාමි කෙනෙක් බුදුහාමුදුරුවන්ට පූජා කරන්න බුද්ධ පූජා විදිහට හාල් වගේකුයි පළතුරු වගේ තලියක දාගෙන පන්සලට යන්න පිටත් වුණා. යන අතරමඟදී මේ කුකුල් හාමිට අර රතු පාට නරියව මුණ ගැහුණා. නරියා ඉතින් කුකුල් හාමිනේගෙන් මෙහෙම ඇහුවා. කුකුල් හාමි, මට පුළුවන් ඔයාට උදව් කරන්න. මම ගිහින් ඔය තලිය බුදුන්ට පූජා කරන්නද? හානි ලොකු දවක් නරි හාමි. ඉතින් මේ කුකුල් හාමිත් නරියව විශ්වාස කරලා තලිය බාර දුන්නා. ඒත් ඉතින් මේ නරියා දානි බුදුන්ට පූජා කරේ නැහැ. එයා ඒක අරගෙන ගිහින් ගහක් යට තියාගෙන ඒ ඔක්කොම කෑවා. කොහොම හරි කුකුල් හාමි මේක දැනගත්තා. එයා ගිහින් කැලේ හැම සතෙක්ටම මේ විස්තරේ කිව්වා. ඊට පස්සේ කවදාවත් කවුරුත් නරියව නම් විශ්වාස කරේ නැහැ.